ඔව් හිතවත් මිත්‍රවරුනි මම අද road views around the world තුලින් ඔබලාද රැගෙන යන්න කැමති ඉතාලියේ මනරම් වූ ස්ථානයක් නරඹන්න. මේ දිනවල ඉතාලියේ ඊටාම ලස්සන ප්‍රදේශයක්, ලස්සන දේශගුණික කාලගුණික තත්ත්වයක් පවතිනවා. ඇත්තටම මේ වසන්ත සමය උදා වීම සමග බොහෝ අපි සියලු දෙනාම ඊටමත් රුචිකත්වයක් දක්වනවා එලිපහළේ බහැලා මේ සුන්දරත්වය විඳින්න. මේ දවස්වල අපිට ලස්සන මල් දැක් ගන්න පුළුවන්. ඒ වගේම බැලු අත හරිත වර්ණයෙන් යුතු ඊටම චමත්කාරජනක ප්‍රදේශයන් නරඹන්න පුළුවන්. මේ ටස්කානා කියන ප්‍රදේශයට තමයි අපි අද යන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබලාට මේ පෙන්නන උණු වතුර දියැල්ල පෙන්වීම සඳහා තමයි අපි යන්නේ. ඇත්තටම මේ ඉතාලියේ ග්‍රොස්තේතු කියන ප්‍රදේශයේ සාතුර්නියා කියන ගමේ තමයි පිහිටලා තියෙන්නේ. මේ උණු දිය පොකුණු. කුඩා දිය තුලින් තමයි මේ පොකුණු වල ජලය පෝෂණය වෙන්නේ. මේ ජලය ඊටාම ලස්සන නිල් පැහැයට උරු බවක් තමයි අපිට පේන්නේ. විශේෂත්වය තමයි මේ ජලයේ මිනරල් සහ සල්ප අඩංගු වීමයි. ඒ නිසා යම් දුර්ගන්ධයක් හමනවා මේ සල්ප මිශ්‍ර වී තිබීම නිසා. ඉතින් මෙහි බොහෝ පිරිස් පැමිණෙන ස්ථානයක්. දේශීය මෙන්ම විදේශීය ජන ආකර්ෂණයක් ලබාගත් ස්ථානයක් ලෙස මේ සල්ප පොකුණ හෙවත් උණුදිය පොකුණ අපිට හඳුන්වන්න පුළුවන්. ටස්කානි මුලීනෝ කියන දියඇල්ල. මෙහි නම තමයි ටස්කානි මුලීනෝ. ටස්කනි කියලා කියනවා සමහර විට. මගේ භාෂා භාවිතය වෙනස් වෙන්න පුළුවන්. ඒකට සමා වෙන්න ඕන. මිනරල් සහ සල්ෆර් වලින් අඩංගු මෙහි ජලය විශේෂත්වය තමයි මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 38ක් වශයෙන් පැවතීම. මේ සීත ඍතුවේ ඒ වගේම වසන්ත ඍතුව මේ සියලුම ඍතුන් වල වසර පුරාවටම මෙම උෂ්ණත්වය පවතින බවයි අපිට දැක ගන්න පුළුවන්. බොහෝ පිරිස් මෙතන පැමිණෙන සියලුම පිරිස් සතුටට පත්වන විනෝද වන ස්ථානයක් ලෙස ජනාදරයට පත්වුණු තැනක් මේ. ඉතින් මෙහි මෙපමණ පිරිසක් ඇයි මෙහි රැඳී සිටින්නේ? මොනවද මෙහි තියෙන වාසි? මොනවද ඔහු ලබන දේවල්? ඇත්තරම එය බොහෝයි. අපිට දැක් ගන්න ලැබුණා, අපිට අසන්න ලැබුණා. අපි කියවීම අනුව මෙහිම ජලය තුල අපි සිටීමෙන් අපේ ශරීරයට බොහෝ වාසි අත්පත් වන බව. එනම් හමී රෝග පවතිනවා නම් එය හොඳ වන බවත්, යම් සෙම් රෝග වලින් පීඩා විඳින පුද්ගලයන්ට සෙම් රෝග අඩු කරගන්න පුළුවන්, ඒ නැත්තරම නැති කරගන්න පුළුවන් බවත්, ඒ වගේම තමයි බ්ලඩ් ප්‍රෙෂර් වැනි දේවල් නැතිවීමට මේ ජලය බැස්සිටීම උදව් වෙනවා. ඊටාම මනරම් ග්‍රාමීය ප්‍රදේශයක පිහිටා තිබෙන මේ වටිනා වූ ස්වභාවික නිර්මාණය දැක බලා ගන්න ඔබලාටත් ඊටාම හොඳ අවස්ථාවක් ලැබෙනවා. මේ දිනවල මේ ගොවි ජනපදයක් මේ ගම විශාල වශයෙන් ගොවි ජනපද වලින් පිරිච්ච ගම්මානයක්. ලොකු අපිට කිත්වතු, ඒ කියන්නේ වගාවල් දැක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබලා පැමිණෙනවා නම් මෙහි නවාතැන් ගැනීමේ හැකියාවක් තිබෙන ඊටාම සුවපහසු ස්ථාන අපි දුටුවා. ඔබලාත් එය අන්තර්ජාලය පරිශීලනය කරමින් එය ගැන තවත් තොරතුරු සොයා බලමින් ඔබලාට මෙහි පැමිණෙන්න පුළුවන්. මාගේ බලාපොරොත්තුව තමයි මෙවන් වූ සුන්දර ගම්මානවල පිහිටා තිබෙන මෙවන් වූ සුන්දර ස්ථානය නැරඹීමට යාම තමයි මගේ රුචිකත්වය. එවන් වූ ස්ථාන නැවතත් ඔබට ලබා දීමට මම road views around the world තුලින් බලාපොරොත්තු වෙනවා. නැවතත් අපි හමු වෙමු මෙවන් වූ සුන්දර ස්ථානයක් දැක බලා ගන්න.